සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටුවකට පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් කවර ඉන්ධනයක් පාවිච්චි කරත් තව රුපියල් 50ක අඩුවීමක් දීවර ජනතාවට ලබා දෙනවා. සාමාන්‍ය බෝට්ටුවකට දවසකට ලීටර 25 ගානේ දවස් 25කට ලීටර 625ක් ලබා දෙනවා. රුපියල් 50ක අඩුවට ඒ රුපියල් 50 ආණ්ඩුව විසින් ඔවුන්ගේ බැංකු ගිණුමට එවනවා. 31250ක් මාසයකට එම සාමාන්‍ය බෝට්ටු හිමියන්ට ලැබෙනවා. ඒ මාස 3කට අපි ලබා දෙනවා. ඒ වගේ මම දන්නවා බහුදින යාත්‍රා අපේ දිලිප් වේදාරච්චි තියනවා දෙකක්. ඔව් බහුදින යාත්‍රාවක්. බහුදින යාත්‍රා සාමාන්‍ය මාස 3කට එක සැරයක් වගේ තමයි දියමට දියත් කරන්නේ. ඒ නිසා මේ මාස 3 ඇතුළත අපි කල්පනා කරලා තියෙනවා බහුදින යාත්‍රාවක් සඳහා එකවරයි වැටෙන්නේ ලක්ෂ 1මාරක ඉන්ධන දීමනාවක් ලබා දෙන්න. අපි තීරණය කරා රුපියල් 25000 තියෙන පෞරසාන ආධාරය රුපියල් 30000 දක්වා වැඩි කරන්න. රුපියල් 5000කින් පෞරසාන ආධාරය අතර පෞරසාන ආධාරය ඇතුලේ ගැබ් වී තිබෙන අනිත් වීදුණු වීගෝ විතර සඳහා. ඒ වගේ කුඹුරු වල විශේෂම යල්කන්නේ කුඹුරු වල අතිරේක භෝග වගා කරන ප්‍රමාණය වැඩි. ඒ සඳහා ලබා දෙන රුපියල් 15000ක පෞරසාන ආධාරයක් දෙන්නේ. ඒක අපි 18000 දක්වා වැඩි කරන්න තීරණය ගත්තා. ඊට අමතරව තේ වගාව සඳහා මම හිතන්නේ දැනටමත් අපි රුපියල් 4000ක් කුඩා තේවතු හිමියන් සඳහා පොහොර මිටියකට නේද දීමනාවක් ලබා දෙනවා. අපි එකවරකට පමණක් ඒක තවත් රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා පොහොර මිටියකට. අමතරව මේ සියල්ලම ගත්තාම ඒ වෙනුවෙන් අපිට මිලියන 6500ක් වැය වෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ තමයි අඩු ආදායම්ලාභීන් කවුද? ඔවුන්ට කොහොමද අපි සහනාධාරයක් ලබා දෙන්නේ? අඩු ආදායම්ලාභී තියෙන එකම නිර්ණායක අපිට දැන් තියෙන අස්වැසුම. දැන්ට තියෙන 17500 අස්වැසුම තියෙනවා. 10000 අස්වැසුම තියෙනවා. 5000 අස්වැසුම තියෙනවා. ඒ නිසා අපි තීරණය කළා තියෙනවා අප්‍රේල් මාසයට පමණක් මේ උත්සව මාසයත් එක්ක රුපියල් 17500 අස්වැසුම රුපියල් 25000 දක්වා රුපියල් 7500ක් වැඩි කරන්න. රුපියල් 10000 අස්වැසුම රුපියල් 15000 දක්වා රුපියල් 5000කින් වැඩි කරන්න. අනතුරුව තියෙන අර සංක්‍රාන්ති අවදී ඉන්න අයගේ අස්වැසුම රුපියල් 2500කින් වැඩි කරන්න. එනු ඒ සඳහා අපි ඇස්ටිමේට් කළා තියෙනවා රුපියල් මිලියන 8500ක් මේ මාසයේ සඳහා අපිට අතිරේක වැය කරන්න සිද්ධ